එයා පූජා කරන්නේ මේ මෙතන ඒ වැඩ ඉන්න හාමුදුරුවන්ට නෙමෙයි. අර ආර්ය මහා සංඝයා. අන්න එතකොට සාගීක. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නෝනේ මෙතන අවුද මේ සුදුසු කියලා. ඔන්න ඔය 8 දිනාට තමයි පූජා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කවගාතාවක්. යේ පුද්ගලා අට්ඨ සසම්පසත්තා. ඒ ගාතාව මොකෙන්ද? යේ පුද්ගලා අට්ඨ සසම්පසත්තා කියන ගාතාව. රත්න සූත්‍රේ වල රත්න සූත්‍රේ ඕක පෙන්නලා තියෙනවා. යම් අෂ්ටාර්ය පුද්ගලේ බුද්ධාදී සත්පුරුෂ උතුමන් විසින් ප්‍රශංසා කරන ලදද යේ පුද්ගලා අට්ඨ සසම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති. අන්න එතන කියනවා චත්තාරි ඒතානි යුගානි හොන්ති. මෙන්න මේ 8 දෙනාම අර මාර්ගස්ත පුද්ගලයෝ 4යි පලස්ත පුද්ගලයෝ 4යි. ඔන්න 8 දෙනා චත්තාරි ඒතානි යුගානි හොන්ති. තේ දක්ඛිනෙය්‍යා සුඛසත්තාවක. ඔන්න දක්ෂිනාවට සුදුසුයි කියලා කියන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. යේ දක්ඛිනෙය්‍යා සුඛසත්තාවක. ඒතේ සුදින්නානි මේ දාණය මහත්ඵල මහානිසංස කරන්න සුදුසුයි කියලා. ඔන්න ඔය 8 දෙනා. දැන් අපි පූජා කරගත්තේ ඔන්න ඔය 8 දෙනා අරමුණු කරගෙන නම් අපිට ඔන්න දැන් පින රැස්සේ. දානයක් දෙන හැම මොහොතකම මහා සංඝ රත්නයේ පුසා දෙන්න ඔන්න ඔය විදියටයි මහත්ඵල මහානිසංස වෙන්න නම්. ඒක හාමුදුරුවන්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ හාමුදුරුවරුන්ගේ මේ හාමුදුරුවෝ දුස්සීලයි, මේ හාමුදුරුවන්ගේ උත්තර සීලයක් තියෙනවා, මේ හාමුදුරුවෝ භාවනා කරනවා, මේ හාමුදුරුවෝ භාවනා කරන්නේ නැහැ. ඒ වෙන්නේ අපිට වැඩක් නැහැ. අපි පූජා කරන්නේ කාටද? කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. ඒගොල්ලන්ගේ ගුණ ටික ඒගොල්ලෝ ගාව. අපේ ගුණ ටික අපි ගාව. කාටවත් කවන්නේ මොන සංඝ රත්නයකට උනත් දායකයාගේ හිතේ තිබුණා නම් අපි පූජා කරන්නේ මෙන්න මේ මහා සංඝ රත්නයට කියලා. ආමුදුරුව ඕන එකක් කිව්වත් ප්‍රශ්නයක් නෑ. දැන් ඊමම් බික්කම් සපරිකාරම් බික්කු සංඝස්ස දේම කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ හිතේ තියෙනවා අපි පූජා කරන්නේ ඔන්න 8 දෙනා වාන්සේ. අන්න එතකොට දානේ සාංගීක වෙනවා. ඉතින් ඕක මොන රටේ හිටියත් අපිට කවන්නේ. දැන් අපිට කෙනෙක් දිහා බලලා කියන්න බෑ. හාමුදුරු කෙනෙක් දිහා බලලා මේ හාමුදුරු සෝවාන්. ඒක තීරණය කරන්න බෑ. මොකද ශරීර ලක්ෂණ වලින් නෙමෙයි ඒක තියෙන්නේ. ඒ ශරීර ලක්ෂණ ඒ විදිහම තමයි. මාර්ගඵල වලට පැමුණ කියන එක තියෙන්නේ හිතේ. එයා භාවනා කළා ඒක කලේ. සමහර වෙලාවට පෙරපින් බලෙන් හෝ වෙන වෙන කාරණා වලින් ශරීර ස්වභාවය ලක්ෂණ වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවන්ගේ ශරීර ස්වභාවය බොහොම ඒ ඕභාසයක් බොහොම ලක්ෂණයි. අර මට්ට කුණ්ඩලියේ එහෙම පැහැදුනේ ඒ එළිය දැකලා බුදුහාමුදුරුවන්ගේ ශරීරයේ නික්මෙන එළිය දැකලා පැහැදිලා තමයි දිව්‍ය ලෝකෙ ඉන්නේ. වෙන පින්කමක් කරලා නෙමෙයි. ඒක සාරාංශකයේ කල්පලක්ෂයක් හේතුම් පුරාපු ගුණ ටික. ඔය දසපාරමිතාවන් කියලා කියන්නේ ඔක්කොම කුසල් පැත්ත තමයි.
දාන පාරමිතාවේ ඉඳන් කුසල් පැත්ත වඩලා තමන්ගේ දේවියක් දරුවෝ දෙන්න දන් දෙන්න පුළුවන් තරමට හිත සකස් වුණා. අන්නේ ශක්තිය තමයි බුදුහාමුදුරන්ට තිබුණේ. එතකොට මෙන්න මේ විදිහට අපි මේ දාන දුන්නා නම් අපිට පුළුවන් වෙනවා අපේ මේ ඥාතීන්ට අනුමෝදන් කරන්න. එතකොට මේ සිත ප්‍රාර්ථනා කරන්න. හැබැයි කොහොම දුන්නත් පිනක් නැත්තේ නෑ. පින තියෙනවා. මෙතන තියෙන්නේ ප්‍රශ්නේ අර මහත්ඵල මහානිසංස වීමේ කාරණා. අන්න ඒක නිසා කාට හරි බැරි වුණා නම් මේ මොහොතේ එහෙම කරගන්න. හැබැයි දැන් උනත් පුළුවන්. ඒක බැරි නෑ. අපි පූජා කළේ මෙන්න මේ ආර්ය මහා සංඝරත්නයටයි කියලා අපි හිතාගත්තොත් එච්චරයි. එතකොට අපි අද මේ දායකත්වය කරන ප්‍රියන්ත ගුණසේකර මහත්මයාගේ 50 වෙනි උපන්දිනේ 50 වෙනි දානේ 50 වෙනි උපන්දිනේ සිහිපත් කර ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලලණී ගුණසේකර මහත්මිය, වෛද්‍ය ප්‍රියන්ත ගුණසේකර මහත්මයා, කැලුම් වෙත්තසිංහ මහත්මයා, මොනාරා ගුණසේකර මහත්මිය, එනිස ගුණසේකර එනිස ගුණසේකර මහත්මයා මෙන්න මේ පිරිස එකතු වෙලා ලලණී ගුණසේකර මහත්මියට, ලක්ෂ්මන් ගුණසේකර මහත්මයාට, ටියුඩර් ගුණසේකර මහත්මයාට, සරත් ගුණවර්ධන මහත්මයාට මේ රෝගීව සිටින පිරිස අතර සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලෝකියා වූ උපාලී ආනන්ද ගුණසේකර ස්වාමියා, මල්ලිකා මනෝහාරී ගුණසේකර සහෝදරිය, BDH ගුණසේකර රාලහාමි, නයිනෝනා ගුණසේකර හාමිනේ,